අපේ හැම කෙනාම හොඳට අහගන්න. මෙන්න මෙහෙමයි මීමැසි ජනපදයක් අපි ගෙන්න ගන්න. හරිද? මෙන්න මේ ආකාරයට මේ බලන්න හොඳට මීමැස්සු මේ සැරිසරන හොඳට ඉන්නවා මේකේ නේද? මේ මීමැහි ජනපදය කියන්නේ මම මාස 2කට කලින් මේක කම්බි දාලා මේ ලාඩප්ප ගහේ ගැට ගහලා තියෙනවා. මේ ලාඩප්ප ගහේ ගැට ගහලා තියෙන්නේ කෙලිම කලයක්. හරිද? මේ කලය ගත්තාම දැන් මේ කලින් ටිකක් හොඳට මීමැස්සෝ ඉන්න ඇතුලේ වද බැඳලා ඔක්කොම කරලා මිනිහ ප්ලෑන් කරලා ඉන්නේ. මේ වටේ සුදු පාටේ තියෙන්නේ මොනවද? මේ බලන්න. මේ බලන්න වීඩියෝ එකට අහුවෙනවා. බලන්න මේ සුදු පාටේ තියෙන්නේ මොනවද දන්නවද? මම කඩේ මී ඊටි ගෙනල්ලා ගෑවා. ඔන්න ඔය මී ඊටි ටික තමයි ඔය තියෙන්නේ. මී ඊටි ගාලා කලයක් බැඳලා කලේ අංශක 45ට නමලා තිබ්බොත් මහත්තයෝ රඟන්න දෙයක් නැහැ. වැඩේ සෙට් වෙනවා මාස 2-3ක් යනකොට. අපේ උන් හැමදාම මොකද කරන්නේ මී අල්ලන්න කියා දඟලනවා අතෙන්ට පැන මෙතෙන්ට පැන අමු බොරු වැඩක් ඔය කරන්නේ. මම මේ තේ කෑල්ලේ ගෙනල්ලා ඕක බැඳලා මං තියලා මම යන්න ගියා. මාස 2ක් විතර යනකොට යාළුවෝ ඇවිල්ලා කට්ටිය ටික පදිංචි වුණා ඕකේ. ඕක තමයි මී මැස්සෝ ගෙන්න ගන්න තියෙන හොඳම ක්‍රමය. අනික තමයි මේ අපි මේ වැඩ කරනකොට හරියට වැඩේ කරගෙන යන්න ඕනේ. එහෙම වැඩේ නොකර ගියෝ වැඩක් නැහැ. තේරුණාද මං කිව්ව දේ? මේ මීමැහි ජනපදයේ මං ඇල්ලුවේ ඔහොම තමයි. ඔය ජනපදයේ හොඳට එතන යනවා. හරිද? මේ බලන්න. මේ මීමැහි ජනපදයේ මං දාලා තියෙන්නේ මොනවද කියලා? මොනවත් රංගලා වැඩ කරලා නැහැ. මොනවත් කැටයන් දාලා නැහැ. මේ බලන්නකෝ. මේකට දාලා තියෙන තනිකර මොනවද මං? මේ තියෙන මේ බලන්න මේ උඩ මේ තියෙන මොනවද? තනිකරම රොඩු ටිකක් උඩින් දාලා කලේ උඩින් මොකද්ද? ප්‍රශ්නේ නැති වෙන්න දැම්මා. ඊට පස්සේ මම පොල් අතු ටිකක් දැම්මා. මේ හදලා තියෙන මේක ලාඩප්ප ගහ. මේ ලාඩප්ප ගහේ තමයි මම මේක හදලා තියෙන්නේ මේ ජනපදේ. මේ ලාඩප්ප ගහේ වසුන් කරනකොට කොහොමද කරන්නේ? තනිකරම යාලට හෙවන වෙන විදිහට හොඳට අතු ටික කපලා දැම්මා. කපලා දාලා ලස්සනට ලාඩප්ප ගහේ යට යාල ටික බබාලා වගේ ඉන්නවා. දැන් මම මොකද කරන්නේ? අවුරුද්දක් යනකොට ඔය කලේ හිමිහිට බිඳලා මම පේන්ට් ටික අරන් ඉවරලා යාලට යන්න දෙනවා. එයාලා මොකද කරන්නේ මගේම ජනපද අනික් ඒවට තියෙනවට කියලා රින්ග ගන්න. ඕක තමයි කරන්නේ. ඉතින් මම මී අල්ලන්න කියලා වෙනම දඟලුවේ නෑ. අපේ මිනිස්සු මොකද කරන්නේ මී අල්ලන්නේ කියලා රුපියල් 2500යි 5000යි කියා කෙලින්ම කඩේට ගිහිල්ලා මිනිස්සුන්ට කියලා ජනපදයක් ගන්නවා. ජනපදය අරන් මහත්තයෝ මී අල්ලන්න බෑ. අනික තමයි ජනපදයක් තියලා හරියන්නේ නෑ. නාගරිකය නම් දැනගන්න ගහක් කොළක් තියෙන තැනක ඕක හදාගන්න. එහෙම නැතුව මී අල්ලන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. පරිසරය ඇති කරන්න ඕනේ ඉස්සල්ලා. පරිසරයට ආදරය කරන මිනිස්සු තමයි ඕනේ. පරිසරයට ආදරය කරනවා නම් යා ගහකොළ වවනවා කරනවා. ගහකොළ කපන්නේ කොටන්නේ නැහැ. ඒකින්ද තේරුම් ගන්න මීයක් අල්ලන්නේ කොහොමයි. හරියටම හරි. ඔන්න බලන්න දැක්කද? මේ හොඳට දැනගන්න හැම කෙනාම මීයක් අල්ලනකොට අල්ලන ක්‍රමවේදය මොකක්ද කියලා. බුද්ධිමත් වෙන්න. අපේ හැම සහෝදරයෙක්ම හරියට බුද්ධිමත් වෙලා වැඩ කරා නම් ওই විදිහට හොඳ ගමනක් ගිය හැකියි. හරි. එහෙනම් මම මේ කතා කරේ මහගොයියා YouTube channel. හරි. අපි යලිත් හමු වෙමු වීඩියෝ එකකින් අපි ඔයාලත් එක්ක යලිත් වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලට සියලු දෙනාටම දෙවි පිහිටයි. එහෙනම් හත්යෝ